මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මම රුපියල් 1200 ගෙන් ෆලෝවර්ස් 1000ක් හදාගත්තේ කොහොම කියන එක ගැන ලයිව් ප්‍රූෆ් අපි අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අද ඔයාලා එකතු වෙලා ඉන්නේ SB Digit එකකින් එන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඔන්න අද වීඩියෝ එකනොත් මම අරන් ඇවිල්ලා තියෙන Facebook සම්බන්ධ වීඩියෝ එක. ඉතින් CM tool එක හරහා earn කරන කෙනෙක් විදිහට අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙට තියෙන ගැටලුවක් තමයි 2026 criteria වලින් ආපු අලුත් criteria එකක් තමයි අඩුම ඔයාලා CM tool එක enable කරගන්න අවශ්‍ය නම් followers 10000ක් හදාගන්න ඕනේ කියන එක ගැන. ඉතින් එතනදී ගොඩක් දෙනෙට තියෙන ගැටලුවක් තමයි කොහොමද අපි හරි විදිහට followers හදාගන්නේ original followers අපි target කරන audience එකෙන්ම කොහොමද හදාගන්නේ කියන එක ගොඩක් දෙනෙට තියෙන ගැටලුවක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් ඇවිත් තියෙන එකට ගොඩක් හොඳ proof එකක්. ඉතින් අද මම පෙන්නනවා කොහොමද මම රුපියල් 1200ක් වගේ සුළු මුදලක් වැය කරලා followers 1000ක් හදාගත්තේ කියන එක ගැන live මම ඔයාලට පෙන්නනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරන්න තු යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක මුලදීම මතක් කරලා මේ සම්බන්ධ ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මම මේ වැඩේ කරගත්තේ කියලා. ඉතින් මම මුලින්ම මම Facebook එකට යනවා. ඉතින් Facebook එකට ගිහලා මම මුලින්ම කරන්නේ මගේ personal profile එකේ මම මගේ අදාළ page එකට මම මාරු වෙනවා. ඉතින් හරි මම මේ වැඩේ සම්පූර්ණයෙන්ම කළේ audience එක තමයි ලංකාවේ audience එකට. ඉතින් ඔයාලට මේ procedure එකටම ඔයාලට පිටරට audience එක එහෙම නැත්නම් ඔයා අදාළ USA මෙක්සිකෝ නැත්නම් කැනඩා එහෙම නැත්නම් ඔයා වෙනත් බ්‍රසීල් ලගේ audience එක ගන්න target කරන්නේ අදාළ විදිහට ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම වීඩියෝ එකක් අරන් ඉන්නම් මෙන්න මේ thumbnail එක යටතේ කොහොමද මෙන්න මේ result එකක් මේ විදි result එකක් ගන්න පුළුවන් වෙන විදිහට හරිය විදිහට low budget එකකින් boost එකක් ගහගන්නේ කොහොමද කියන එක ගැන A to Z මම වෙනම වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මේ වීඩියෝ එකට අදාළ thumbnail එක තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරමු කොහොමද මම මේ වැඩේ කරගත්තේ කියන එක ගැන. ඉතින් හරි මේ විදිහට මම මගේ profile එකට මාරු වෙනවා. ඉතින් මාරු වෙලා මම ඊට පස්සේ කරන්නේ මේ විදිහට වම් අත පැත්තේ තියෙන menu bar එකෙන් මම මේ විදිහට Meta Business Suite එක open කරගන්නවා. ඉතින් හරි ඊට පස්සේ මම මේ විදිහට Meta Business Suite එකට එනවා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට Ads Manager එක යටතේ මේ තියෙන campaigns කියන option එක උඩ click කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ Ads Manager එක open වෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ විදිහට අපිට page එක ඇතුලේ Meta Business Suite එක හරහා මෙන්න අවශ්‍ය නැහැ. direct අපිට tab එකක් හරහා Ads Manager එක open කරගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම ආවේ ඔයාලට trust එක ඇති වෙන නැත්නම් ඔයාලට කියන්න පුළුවන් මේක මම HTML වලින් change කරලා තියෙන්නේ. නැත්නම් මේක fake boost එකක් වගේ ගොඩක් comments ඇටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහේ method එකක් කරේ. ඉතින් හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Ads Manager එක මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම page එකට මේ වෙනකොට boost කිහිපයක් run කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ඔයාලට යටම බලා ගන්න පුළුවන් මම mention කරලා තියෙන මෙන්න මේ page like කියන boost දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොච්චර result එකක් මට මේ boost දෙකෙන් ඇවිල්ලා තියෙනවද කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ boost දෙකේ section එකේ ඔයාලට දකුණත පැත්තට ආවොත් බලා ගන්න පුළුවන් results column එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ boost දෙක හරහා එක boost එකකින් followers ලා 1266ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් boost එකනොත් මට followers 52ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන. ඉතින් සරලව ගත්තොත් followers 1300කට කිට්ටු වෙන්න මට මේ boost එක හරහා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරමු ඇත්තටම මට මේ followers 1300 හදාගන්න කොච්චර මුදලක් වැය වුණාද කියන එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් හරි මේ විදිහට මම දකුණු අත පැත්තට scroll කරගෙන යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මට මේ boost එකට spend කරපු total amount එක බලා ගන්න පුළුවන්. ඉතින් මට followers 1266ක් හදාගත්තු boost එකට මට වැය වෙලා තියෙන ඩොලර් 3.11ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම මට followers 52ක් වගේ ආපු පොඩි boost එකකට මට run ස්පෙන්ඩ් වෙලා තියෙන්නේ ඩොලර් 0.81ක වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් ඕවරෝල් ගත්තාම දල වශයෙන් ඩොලර් 4ක් වගේ තමයි මට ස්පෙන්ඩ් වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ බූස්ට් එකටම. ඉතින් ගත්තොත් රුපියල් 300ක් ආසන්න වශයෙන් ගත්තොත් මට රුපියල් 1200ක් තමයි මට මේ followers 1300 හදාගන්න වැය වෙලා තියෙන්නේ. ඉතින් ඔයා හිතන්න මේ විදිහේ low budget එකකින් මෙන්න මේ විදිහේ boost එකකින් මෙන්න මේ විදිහේ result එකක් ගන්න පුළුවන් නම් ඇත්තටම ඔයාලට දවස් 30ක් ඇතුළත followers 10000ක් හදා ගන්නවා කියන්නේ ඇත්තටම easily කරගන්න පුළුවන් වැඩක්. ඉතින් අනිත් එක විශේෂම දේ තමයි මම මේ boost එක run කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ audience එකට. එතකොට මෙතන ඉන්න audience එක ගොඩක් පොඩි. ඉතින් ඒ නිසා තමයි මේදි පුංචි result එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් ලොකු country එකට නම් ගොඩක් ලොකු audience එකකට නම් ඔයාලගේ boost එක run කරන්නේ ඔයාලට මේ විදිහ ගොඩක් හොඳ result එකක් බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් හරි මේ විදිහට ඔයාලට මම මගේ result එක සහ මම spend කරපු මුදල පෙන්නුවා වගේම තමයි දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මොකද්ද boost කරේ සහ කොහොමද මම මේ boost එකට අදාළ post ටික හදාගත්තේ කියන එක ගැන. ඉතින් හරි මම මේ විදිහට මගේ ads campaign එක ඇතුළේ ගිහලා මම ad set එක ඇතුලේ මම ad එක open කරගන්න.
ඉතින් හරි මේවාට බලා ගන්න පුළුවන් ඇඩ් ප්‍රිවිව් එකට ඉතින් මම බූස්ට් කරලා තියෙන පෝස්ට් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනදී වීඩියෝ එකක් තමයි මම මේ විදිහට බූස්ට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මම මෙතනදී මේ වීඩියෝ ෆොටේජ් එකත් මම ක්‍රියේට් කරපු වීඩියෝ එකක් නෙමෙයි TikTok එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්තු වීඩියෝ එකක්. ඉතින් මෙතනට මම ChatGPT එකෙන් හදාගත්තු කැප්ෂන් එකක් ඇඩ් කරලා TikTok එකෙන් ගත්තු වීඩියෝ එකක් මේ විදිහට බූස්ට් කරලා තමයි මේ විදිහේ රිසල්ට් එකක් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයා හිතනවා පුංචි ටයිම් එකක් වේස්ට් කරලා පුංචි රිසර්ච් එකක් කරලා ඔයා හරි විදිහට ChatGPT හෝ Canva එක හෝ නැත්නම් Grok එක නැත්නම් Gemini එක පාවිච්චි කරලා පෝස්ට් එකක් හදාගෙන ඔයාලට පුළුවන් නම් මේ විදිහේ වැඩක් කරගන්න ඔයාලට කොච්චර හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් ඔයාලා කල්පනා කරලා බලන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී කියද්දි ඔයාලට දැන් හිතෙන්නේ නැති කොහොමද මම AI tools පාවිච්චි කරලා හරි විදිහට මේ විදිහේ පෝස්ට් එකකට ගැලපෙන වීඩියෝ එකක් පෝස්ට් එකක් වගේ දේවල් හදාගන්න කියලා. ඉතින් ඒවට සොලියුෂන් මම ඉස්සරහට අරන් එන ඉතින් මේ වීඩියෝස් thumbnail වලින් මම ඉස්සරහට අරන් එනවා කොහොමද AI tool වලින් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද හරි විදිහට පෝස්ට් එකක් හදාගන්නේ කොහොමද බල්ක් එකක් හදාගන්නේ ඒ කියන්නේ විනාඩි 5ක් වගේ කෙටි කාලයක් ඇතුළත පෝස්ට් 100ක් 200ක් හදාගන්න මේ වගේ ගොඩක් වීඩියෝස් මම ඉස්සරහට අරන් එනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. එතකොට තමයි මේ විදිහ දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් හරි එහෙනම් අද වීඩියෝ එකෙන් කතා කරපු මේ රිසල්ට් එක ගැන ඔයාලට ගොඩක් හොඳ knowledge එකක් ලැබෙන්න ඇති කියන එක ගැන මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් පොඩි වීඩියෝ එකක් තමයි අරන් ආවේ මට මේ proof එක ඔයාලත් එක්ක share කරගන්න අවශ්‍ය වෙන නින්දා. ඉතින් තවත් proof මම ඉස්සරහට අරන් එන්න. ඉතින් ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම් මේ රිසල්ට් එක ගන්න මම කොහොමද boost එක set up කරගත්තේ සහ මේ විදිහේ රිසල්ට් එකක් ගන්න මම මොනවද කරේ කියන එක ගැන මම අනිත් වීඩියෝ එකෙන් අරන් ඉතින් ඒ වීඩියෝ එකට දාලා thumbnail එක තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. link එක මම අනිවාර්යයෙන්ම comment section එකේ දාලා තියන්නම්. ඉතින් හරි එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ සම්බන්ධ තවත් මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහළ comment section එකේ comment එකක් දාන්න. ඉතින් CM tool target කරලා හෝ business target කරලා වැඩ කරගෙන යන ඔයාලගේ යාළුවන්ටත් ඉන්නවනේ මේ වීඩියෝ එක දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හමුවෙන බලාපොරොත්තු වෙන ඔයාලට මම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.